අයිබෝ එන ලොකු කාලෙකට පස්සේ තමයි අපි මේ එන්නේ වීඩියෝ එකක් අරගෙන බේ අපිට ප්‍රශ්න තිබ්බ යුද්ධ තිබ්බම ලංකාවට ගියා ඔක්කොම කරදර ටික වෙලා දැන් තමයි පොඩ්ඩක් සාමකාමී තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ අතිවිශේෂ සපත්තුවක් ගැන. මේක ඇවිල්ලා ටිම්බර්ලෑන්ඩ්. ඔයගොල්ලෝ ගොඩක් අහලා ඇති මේ ගැන. ටිම්බර්ලෑන්ඩ් කිව්වහම මේ ටික ප්‍රසිද්ධ බූට්ස් වර්ගයේ සපත්තු වර්ගයක් තමයි ටිම්බර්ලෑන්ඩ්ස් කියන්නේ. හරි මංගාව මෙතන තියෙනවා ටිම්බර්ලෑන්ඩ් ජෝඩු 1 2 3 4 5ක් තියෙනවා. අපේ ගෙදර ඉන්න කට්ටිය ඔක්කොම වගේ පාවිච්චි කරනවා ටිම්බර්ලෑන්ඩ් සපත්තු. මගේ නම් එක ජෝඩුවයි තියෙන්නේ. අපේ අක්කයි අයියයි සාමාන්‍ය ජෝඩු දෙකක් තුනක් පාවිච්චි කරනවා. මෙතන නැති පෙට්ටිත් තව කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි අද කතා කරන්න යන්නේ මේ ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගැන. මංගාව මේ තියෙන සපත්තුව අපි එක අරගෙන බලමු. මේක ඇත්තරම අපේ අයියගේ සපත්තුවක්. මගේ ගාව ටිම්බර්ලෑන්ඩ් බූට්ස් එකක් නැහැ. මගේ ගාව තියෙන්නේ චෙල්සි බූට් එකක්. ඒක ටිකක් මීට වැඩිය සාපේක්ෂව වෙනස්. ඕකේ. මේක අපි බලාගත්තාම මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි ඉස්සරහින් තියෙන්නේ. මේක ටිකක් පොඩි රගඩ් ලුක් එකක් තියෙනවා කිව්වොත් මම නිවැරදි කියලා මං හිතනවා. අපි එතකොට බලමු මේ ටිම්බර්ලෑන්ඩ්ස් කියන සමාගමේ කතාව. මේක පටන් ගන්න 1933. මේක පටන් ගන්න නේතන් ෂෝට්ස් කියලා මනුස්සයෙක් 1933. මේකේ මෙයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මේ ලෙදර් එක. මේක ඇවිල්ලා ටිකක් වෙනස් ලෙදර් එකක්. මේකට කියන්නේ නිව්බක් ලෙදර් කියලා තමයි කියන්නේ. මේ නිව්බක් ලෙදර් ෂූස් හදනවා waterproof. ඒ කියන්නේ මේක මෙයාගේ ටාගට් මාකට් එක වෙන්නේ ගොඩක් කම්කරුවෝ වගේ උදවිය. එතකොට ඒගොල්ලෝ වැඩ කරනකොට තෙත සහිත ප්‍රදේශයක වැඩ කරනකොට වතුර යන්න ඉඩ තියෙනවා සපත්තු ඇතුළට. ඊට පස්සේ සපත්තුව නරක් වෙන්න පුළුවන්, කකුල් වලට හානි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ නොඑක් දේවල් නිසා එයා ඩිසයින් කරන සපත්තුවක් මේ නිව්බක් ලෙදර් එක යූස් කරලා ඒක ඇවිල්ලා waterproof shoe එකක්. හරි. 1933 මේක පටන් ගත්තට මෙයා ඒකට නම දාන්නේ 1976 ටිම්බර්ලෑන්ඩ් ෂූ කියලා තමයි එතකොට හඳුන්වා දෙන්නේ. හැබැයි මේක තාම යන්නේ මේ ඇබින්ටන් ෂූ එකේ ප්‍රොඩක්ට් එකක් විදියට මිසක් ටිම්බර්ලෑන්ඩ් කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක් විදියට නෙමෙයි. ඊට පස්සේ කොයි කාලෙද මේක ටිම්බර්ලෑන්ඩ් කියන බ්‍රෑන්ඩ් එකක් විදියට ඩෙවලොප් වෙන්නේ. ඊට පස්සේ 1978 ඒ කියන්නේ මෙයා 1976 මේකේ බූට් එක හඳුන්වා දීමේ සාර්ථකත්වයත් එක්ක මෙයා තීරණය කරනවා සමාගමේ නම ටිම්බර්ලෑන්ඩ් කියලා වෙනස් කරන්න. ඊට පස්සේ 1978 ටිම්බර්ලෑන්ඩ් සමාගම යටතේ තමයි ප්‍රථම ටිම්බර්ලෑන්ඩ් බූට් එක රිලීස් වෙන්නේ. ඒ කියන්නේ කලින් ටිම්බර්ලෑන්ඩ් කියලා තිබුණා. හැබැයි ඒක ඇබින්ටන් ෂූ කම්පැනි එකෙන් තමයි රිලීස් කළේ. නම් ප්‍රථම වතාවට ටිම්බර්ලෑන්ඩ් කියලා කම්පැනියක් යටතේම ටිම්බර්ලෑන්ඩ් බූට්ස් ගන්න පුළුවන්. ටිම්බර්ලෑන්ඩ් එකේ විශේෂත්වය තමයි මේගොල්ලෝ බූට්ස් විතරක් නෙමෙයි මේගොල්ලෝ නොයෙක් වර්ගයේ සපත්තුත් කරනවා. මේ තියෙන්නේ නිකන් මෙන්න මේ වගේ ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. නිකන් මේ වගේ ෂූසුත් කරනවා. මේ වගේ විශේෂත්වය තමයි මේවා සාපේක්ෂව දැන් අපි කලින් Nike සහ Adidas වගේ සපත්තු බ්‍රෑන්ඩ් ගැන කරානේ. ඒවට වඩා මේක පොඩ්ඩක් ඩියුරබල්. ඒක තමයි මේ ටිම්බර්ලෑන්ඩ් වල තියෙන විශේෂත්වය. මේක ඇවිල්ලා නිකන් අර වැස්සකට දාංගිය ගමන් සපත්තුව කැඩෙන ටයිප් ඒවා නෙමෙයි. පොඩ්ඩක් මේකේ අර waterproof කියන දේ ඒගොල්ලෝ මේන්ටේන් කරලා තියෙනවා ගොඩක් දුරට ඒගොල්ලන්ගේ across the platform. ඒ කියන්නේ හැම සපත්තුවෙන් සපත්තුවට ඒක ගොඩක් දුරට මේන්ටේන් කරලා තියෙනවා. quality එක අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක ඒගොල්ලෝ මේන්ටේන් කරගන්න ගොඩක් ට්‍රයි එකක් දීලා තියෙනවා කියන්න පුළුවන් මේ කාලේ වෙනකොට. 1980 මේගොල්ලෝ තීරණය කරනවා මේගොල්ලන්ගේ පළවෙනි ඉන්ටර්නැෂනල් බ්‍රාන්ච් එක ඕපන් කරා. මොකද ඊට කලින් මේක උතුරු ඇමරිකාවේ විතරයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. එතනින් එහාට මේ ටිම්බර්ලෑන්ඩ් කියන සපත්තුව ගිහිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ 1993 වෙනකොට මේගොල්ලන්ට පුළුවන් වෙනවා ඉටලි වල බෙස්ට් සෙලිං ෂූ බ්‍රෑන්ඩ් එක සමා වෙන්න බූට් බ්‍රෑන්ඩ් එක විදිහට දියුණු වෙන්න. එහෙම අන්තර්ජාතික සාර්ථකත්වයක් එක්ක එතනින් අතර වෙන්න මේක ඇමරිකාව ඇතුලේ තව ඊට වැඩිය ලොකු ගමනක් පටන් ගන්නවා. 1989 මේගොල්ලෝ පටන් ගන්නවා මේගොල්ලන්ගේ ෆ්ලැග්ෂිප් ස්ටෝර් එකක් නිව්යෝර්ක් නගරය ඇතුලේ. ඊට පස්සේ මොකද වෙන්නේ මේක රැප් කල්චර් එක ඇතුලේ ගොඩක් ඩෙවලොප් වෙනවා. රැපර්ස්ලා ගොඩක් මේ සපත්තුට ආස වෙලා මේක දාන්න පටන් ගන්නවා. එතකොට මේක Nas, Biggie, එතකොට Wu-Tang Clan, Busta Rhymes
DMX වගේ ආටිස්ලා ගොඩක් ජනප්‍රියෝනා මේ සපත්තු දෙක එකත් එක්ක අද වෙනකොට මේ සපත්තුවේ කියන ටිම්බලෑන්ඩ් කම්පැනිය එක වැලිය් එක ගිහිල්ලා තියෙනවා ඕව 1 බිලියන්. ඒ වගේ ලොකු ප්‍රසිද්ධියල් අප සපත්තු වර්ගයක් තමයි ටිම්බලෑන්ඩ් කියන්නේ. ඕගොල්ලන්ට නිකන් ගෝට් එකේ ස්ටොක් එක්ස් එකේ වගේ බලාගන්න පුළුවන් ලිමිටඩ් එඩිෂන් තියෙනවා. ඒවා ඇවිල්ලා සමහර ඩොලර්ස් 500,000 විතර වෙනකන් ලොකු රේන්ජ් එකක යනවා. 1999 තමයි මේගොල්ලෝ ඇත්තටම ලිමිටඩ් එඩිෂන් කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ලොකු ඉල්ලුම වැඩි වුණා මිසක් අඩුවක් නම් උනේ නෑ මේ සපත්තු වලට. ඔව් මේගොල්ලෝ තාම ඒගොල්ලන්ගේ අර මුල පටන් ගත්ත හෙරිටේජ් එක අමතක කරලා නැහැ. තාමත් ඒගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලට බූට්ස් කරනවා. ඒවා ඕගොල්ලන්ට ඩොලර් 100ට වගේ තියෙන ඒ වගේ බූට්ස් තමයි. එතකොට ඒගොල්ලන්ගේ තව තියෙන මේ මෙටල් ටෝ කියලා එකක්. එතකොට මේ මෙතෙන්ට මෙටල් ප්ලේට් එකක් දාලා තමයි ඒගොල්ලෝ හදන්නේ. එතකොට අර බර දෙයක් උස්සා යනකොට බිමට අතෑරුනොත් එහෙම කකුලට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ විවිධ වර්ගයෙන් ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ෂූස් දැන් අද වෙනකොට. 1999 දැන් මම කිව්වනේ මේක කලැබ් කරන්න පටන් ගත්තා කියලා. මේගොල්ලන්ගේ ලොකුම කලැබරේටර් කෙනෙක් තමයි නාස් කියන්නේ. නාස් මං හිතන්නේ 5-6 වතාවක් විතර ටිම්බලෑන්ඩ් එක කලැබ් කරලා ෂූස් රිලීස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ස්ටොක් එක්ස් එකට ගෝට් එකට වගේ ගියොත් ඒවා බලා ගන්න පුළුවන්. දැන් මේ සපත්තු දෙක අපේ අයියාගෙන අද අයියා තමයි මේක දාලා පෙන්නන්නේ. මම මේ සපත්තු දෙක ගත්තේ 2023 මේ සපත්තු දෙක ඇත්තටම කම්ෆර්ටබල් මට නමුත් ටිකක් බරයි මම ටර්කි ටුවර් එක යනකොට මේ දෙක පාවිච්චි කරා ඇත්තට මේ වගේ සීතල රටකට යනකොට මේ වගේ සපත්තු දෙකක් ගොඩක් වටිනවා මම හිතනවා ඔයාලත් මේ සපත්තු දෙකට කැමති වෙයි කියලා ඒ වගේම මේ ටිම්බලෑන්ඩ් සපත්තු වලට මම ගොඩක් ආසයි. මම ගොඩක් පාවිච්චි කරන ටිම්බලෑන්ඩ් සපත්තු මම ගා ගොඩ කලෙක්ෂන් එකක් තියෙනවා. මම ඒවා ඔයාලට පෙන්නන ඉස්සරහට. ඇත්තටම හරි හොඳ සපත්තු. ගොඩක් කාලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මගේ සපත්තු දෙකක් තියෙනවා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඒ දෙක මම තාම පාවිච්චි කරනවා. ඒ වගේ හොඳ මැටීරියල් එකකින් එන සපත්තු. මේකත් මම අලුතෙන්ම ගත්ත සපත්තු දෙකක්. අවුරුදු දෙකක් විතර වෙනවා දැන් පාවිච්චි කරනවා. ඇත්තටම මේ දෙකත් ගොඩක් කම්ෆර්ටබල්. ඔයාලට වයිෆ්ලත් එක්ක shopping යනකොට එහෙම ගොඩක් වටිනවා මේ වගේ දෙයක්. මොකද ඇවිදින්න තියෙන නිසා. ඒ නිසා මම තෝරගත්ත මේ සපත්තු දෙක. මම හිතනවා ඔයාලට shopping යන වයිෆ්ලත් එක්ක මේ වගේ සපත්තු දෙයක් හොඳ ඇති කියලා. මේ අඩිය එහෙම හොඳට තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මේ වගේ සපත්තු දෙයක් මම රෙකමන්ඩ් කරනවා. ස්තුතියි.